කවුරුවත් කැමැත්තෙන් අපේ දෛවය ලියලා නැහැ. තවත් බලවේගයක් අපේ දෛවය ලියලා නැහැ. යම්කිසි දේව බලයකින් හෝ අපේ දෛවය ලියලා නැහැ. ඔබමයි චේතනාව පහල කළ දෛවය ලිව්වේ. ඔබ විතක හිතෙනවා ඇති මට ඇයි මෙහෙම අම්මා තාත්තා කෙනෙක් හම්බුනේ? ඇයි මට මෙහෙම මහත්තයෙක් හම්බුනේ? ඇයි මට මෙහෙම නෝනා කෙනෙක් හම්බුනේ? ඇයි මට මෙහෙම දුවෙක්? ඇයි මට මෙහෙම පුතෙක් හම්බුනේ? ඇයි මට මේ ගමේ ඉන්න සිද්ධ වුනේ? ඔබගේ හිත ඔබෙන් ප්‍රශ්න කරනවා ඇති. ඒකට දැනට තේරෙන විදිහට ඔබ වචනයක් දාගන්න දෛවය. ඔබ දාගන්න දෛවය උරුමය. හඬන්න එපා, වැළපෙන්න එපා, තවත් කෙනෙකුට සාප කරන්න එපා. ඔබමයි ඔය දෙමව්පියෝ ලැබෙන, ඔබමයි ඔය ස්වාමියා බිරිඳ ලැබෙන